මට ලාභ ලබා ගැනීම සඳහා තෙල් වැඩි කරනව නෙවෙයි මේ. මම තෙල් සමාගමේ කවර සමාගමක ඒජන්තෙක් නෙවෙයි මම. හැබැයි අපිට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් හැටියට මේ බල ශක්ති සැපීම අඛණ්ඩව සපයන. ජනාධිපතිතුමා මොකද්ද මේ කියන්නේ? මට තේරෙන විදියට නම් මාස 2ක් තව මේ විදියට අඛණ්ඩව තෙල් සහ ගෑස් ලංකාවට ගෙන්නන්න පුළුවන්. නමුත් මේ යුද්ධය දිගටම තිබ්බොත් මේ විදියට තෙල් සහ ගෑස් ලංකාවට ගෙන්නන්න පුළුවන්ද? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම මේ මිල අපිට පුළුවන්ද ඒකාකාරීව පවත්වාගෙන යන්න? ඔයාලා දන්නව දැනටමත් තෙල් සහ ගෑස් ගණන් වැඩි වෙලා තියෙනවා. අලුතෙන් මිලක් ආවා. නමුත් මේ විදියට පුළුවන්ද මාස 2ක් අපිට මේ විදියට ඇදයි යන්න? මාස 2කින් පස්සේ මේ යුද්ධ ඉවරුනේ නැත්තම් මොකද මේ ලංකාවට වෙන්නේ? ඉතින් ජනාධිපතිතුමා කියන විදියට ජනාධිපතිතුමා තෙල් කම්පැනි එක අයිතිකාරයෙක් නෙවෙයිලු. ඉතින් ඒක තමයි එහෙමනම් අපිට මේ ප්‍රශ්නය ඉදිරියේදී අඩු වැඩි වශයෙන් පිළිගන්න වෙනවා. ඒ කියන්නේ තෙල් සහ ගෑස් තව ඉස්සරහට ගණන් යන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේ ආණ්ඩුව කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා.